ඔන්න මම පොරොන්දු වුණා වගේම රෝම් ව්ලොග් එකේ පාර්ට් 2 ගෙනාවා. ඉතින් කලින් පාර්ට් 1 ව්ලොග් එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මේ ඇවිල්ලා අපේ රෝම් වල day 2. අපි ඉතින් උදේම කන්න ගියා බුෆේ එකට. කාලේ ඉවර වෙලා අපිට චෙක් අවුට් වෙන්න තිබ්බා 10:00ට. අපි කන්න ගියේ චුට්ටක් පරක්කු වෙලා. ඊපස්සේ අපි ආයේ රූම් එකට ගිහලා අපේ බෑග්ස් ඔක්කොම අරගෙන අපි චෙක් අවුට් වෙන්න එළියට ආවා. ඉතින් හස්බන්ඩ් වැඩ ටික කරගෙන එනකන් මං දැන් මේ පෙන්නන තැන තමයි ජේසු බබාගේ ගව ඔරුව තැන්පත් කරලා තියෙන්නේ. චක ගාව ඉඳන් ටැක්සි එකක් දාගෙන ආව අපේ ඊළඟ ලොකේෂන් එකට. ඉතින් මේ දැන් අපි ආව තැනත් ගොඩාක් විශේෂ තැනක්. අනිවාර්යෙන් රෝම් වලට එන කෙනෙක් මෙතනට එන්නේ නැතුව ඉන්නේ නැහැ. ඒ තරමට මෙතන විශේෂයි. බලන්නකො මෙතන ඉන්න සෙනග ප්‍රමාණය. ඇත්තටම මෙතන ෆොටෝ එකක්වත් අපිට ගන්න විදිහක් නෑ. එච්චරට සෙනග. ඉතින් මෙතන කොයි වෙලේට ආවත් මේ විදිහටම සෙනග අනිවාර්යයෙන්ම ඉන්නවා. මොකද එච්චරටම ලස්සන තැනක් මෙතන. මෙතනට එන අය හැමෝම කාසියක් විසික් කරනවා අහක බලාගෙන. ඒ කාසිය විසික් කරාම අපිට ප්‍රාර්ථනාවල් ඉෂ්ට වෙනවා කියලා කියනවා. ඉතින් මෙතන ගොඩාක් ප්‍රසිද්ධ තැනක්. මේ තැන ගොඩාක් ෆිල්ම්ස් වලට එහෙමත් අරගෙන තියෙනවා. මේකේ වැඩි විස්තර ඔයගොල්ලන්ට ඕන නම් ඔයගොල්ලෝ ටක් ගාලා Google එකේ ගිහින් බලන්න. මම යටින් දානවා ලොකේෂන් එකේ නම. වැඩි විස්තර ඔයගොල්ලෝ Google search කරලා බලන්න. මගේ ෆේවරිට් ටයිම් එක. අපි ජෙලාටෝ කන්න යන්නේ. මම ඉතින් ගත්තා මික්ස් බෙරි එකයි ලෙමනුයි. ඉතින් අපි රයිස් තිබිලා කන්න ගත්ත දවල්ට. දැන් නම් හවස් වේගෙන එන්නේ. අපිට 6:00ට ආයෙ ට්‍රේන් එක තියෙනවා බ්‍රේෂියා වලට. හස්බන්ඩ් පොඩි දඩයකුත් දැම්මා. ඉන්න ගමන් අපිට තව චුට්ටක් වෙලා තියෙනවා ට්‍රේන් එකට යන්න. එතකන් ඉතින් ෂොප් වල පොඩක් ඇවිදලා දඩයකුත් දැම්මා. ඉතින් අපි ට්‍රේන් එකට නැග්ගා. දැන් යන ගමන් අපිට තව පැය 5මාරක් යන්නත් තියෙනවා බ්‍රේෂියා වලටම. මේ වීඩියෝ එකත් ඉතින් බැලුවට ඔයගලන්ට ගොඩක් thank you. ඉතින් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් කියලා ආදරයෙන් මතක් කරනවා. ආයේ ලස්සන vlog එකක් අරන් එනකන් අදට ගිහින් එන්නම්. චාෝ.